අදත් එසේ චැට් බොක්ස් අපේ YouTube නාලිකාව එක්ක එකතු වෙන ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්න. ඉතින් වීඩියෝ පටන් ගන්න කලින් මතක් කරනවා ඔයගොල්ලෝ අපේ නාලිකාවට අලුත් නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා bell icon එක click කරලා තියාගන්න කියලා. ඉතින් අපි දවස ගානේ අලුත් update videos දානවා. ඉතින් ඔයගොල්ලන්ට ඒවා ඉක්මනටම ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක කතා කරන්නේ ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක වගේම WhatsApp වල තියෙන Meta AI වලින් ගන්න පුළුවන් වැඩ ටිකක් ගැන. ඉතින් ඔයගොල්ලෝ දැන්ටමත් photo editing ඒ වැඩ වලට nano banana වගේ වෙනම තියෙන AI tools පාවිච්චි කරන. ඉතින් මේකෙත් සෑහෙන වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඉතින් අද ඒව ගැන තමයි කිහිපයක් ගැන කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම ඔයා WhatsApp එක අප්ඩේට් කරගන්න ඕනේ. අප්ඩේට් නැත්නම් හරියන්නේ WhatsApp එක ඔයාගේ අප්ඩේට් කරගත්තට පස්සේ ඔයා ගිහින් WhatsApp එක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ සාමාන්‍ය විදිහට ඔයගොල්ලන්ගේ WhatsApp chat එකේ උඩ මෙන්න මේ Meta ලකුණ තියෙනවා. AI ලකුණ ඒක උඩ ක්ලික් කරන්න එකපාරක්. මේකේ අද කරන්න යන්නේ ෆොටෝස් එඩිට් කරන්න පාවිච්චි කරන එක. ඒකට මම කලින් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝස් තියෙනවා. black and white හරි කීපයක් තියෙනවා. ඒවා අප්ලෝඩ් කරලා මම බලනවා මේකෙන් මොනවද කරගන්න පුළුවන් කියලා. ඒක අප්ලෝඩ් කරන්න යාළුවෝ මෙතන තියෙන ෆොටෝ කැමරා අයිකන් එක උඩ එක සැරයක් ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ ගැලරි එකේ තියෙන ෆොටෝස් ටික මේකේ පෙන්නනවා. ඒකෙන් මෙතන ෆොටෝ එකක් මම සිලෙක්ට් කරගත්තා. හරි මේ ෆොටෝ එකට මට අහස නිල් පාටට දාගන්න ඕනේ. මම ඒක ටයිප් කරන්නම්. and blue color in sky on this photo. හරි මම නිල් පාට අහසට ඇඩ් කරන්න කියලා දාලා තිබ්බා. බලමු කොහොමද කරන්න කියලා එක. හරි ඔව් හොඳම මට්ටමේ තියෙනවා ෆොටෝ එක. ෆොටෝ එකට නිල් පාට විදිහට ගැලපෙන විදිහට ඒක අහස ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට තව ඇඩ් කරගන්න මම තව ෆොටෝ එකක් තියෙනවා. ඒකේ එකක් ඇඩ් කරගන්නම්. මේකේ මේ තියෙන ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගත්ත add and red color dress. හරි ෆොටෝ එක අප්ලෝඩ් කරලා බලමු. හරි ගැලපෙන විදිහට ඒක ෆොටෝ එක ඔටෝ එඩිට් වෙලා එනවා. ඉතින් මේ වගේ ඔයගොල්ලෝ ගැලපෙන එක එඩිට් වලට ෆොටෝස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඉතින් හොඳ මට්ටමේ තියෙන ඇප් එකක්. ඉතින් ඔයගොල්ලෝ ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. වෙන ඩවුන්ලෝඩ් කරගන්න හරිය වෙනම අප්ලෝඩ් වෙනම වෙබ්සයිට් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. මේකෙම කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ තියෙන අයිඩියාස් පහලින් කමෙන්ට් කරන්න මොනවා වගේ වලටද මේක පාවිච්චි කරන්න පුළුවන් කියන ඒවා තව අයිඩියාස් මම මේ ගැන තව වීඩියෝස් Meta AI වලින් කරන්න පුළුවන් වැඩ ටිකක් ගේන්නම්. ඉතින් අද වීඩියෝ එක ගැනත් ඔයගොල්ලෝ අයිඩියාස් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බ වෙනදලු ඔයගලන්ට සුබ දවසක්.